අපි අද කතා කරන්න යන්නේ මනුෂ්‍ය ජීවිතයේ හරිම සුන්දර වගේම ටිකක් සංකීර්ණ මාතෘකාවක් ගැනයි. ඒ තමයි කාන්තාවන්ගේ බලාපොරොත්තු, හැඟීම් සහ සම්බන්ධතා ගැන තියෙන අපේක්ෂාවන් කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඉතින් අපි මේ දත් ඔස්සේ ජීවිතයේ විවිධ අවධීන් තුල සිද්ධ වෙන මේ චිත්තවේගී පරිණාමයේ තීරුම් ගන්නයි අද ලෑස්ති වෙන්නේ. හරි. අපි බලමු අද අපේ මාතෘකා පෙළ ගැහිලා තියෙන්නේ කොහොමද කියලා. ජීවිතයේ විවිධ අවදීන්, යොවුන් විය, තරුණ විය, පරිණත අවදිය සහ අවසාන වශයෙන් කොයි කාලෙටත් පොදු කිසිදා වෙනස් නොවන දේවල් ගැන තමයි අපි අද අවධානය යොමු කරන්නේ. මේ කාල රේඛාව දිහා බැලුවම අපිට පැහැදිලිවම පේනවා මේ විවිධ අධීරයන් පහු කරගෙන යද්දී කොච්චර ලොකු මානසික සහ චිත්තවේගීය පරිණාමයක් සිද්ධ වෙනවද කියලා. වයසින් මුහුකුරා යද්දී අදහස් සහ වගකීම් වෙනස් වෙන විදිහ මේකෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. මේක නිකම් වයසට යනවා කියන එකට වඩා ගොඩක් ගැඹුරු කාරණයක්. මුලින්ම ජීවිතයේ මේ විවිධ අවදීන් ගැන කෙටි හැඳින්වීමක් කරමු. එකම පුද්ගලයා වුණත් කාලයත් එක්ක ලෝකය දකින විදිහ වෙනස් වෙන බව පිළිගන්න එක හරිම වැදගත්. අවුරුදු 34ක් හිතලා බලන්න මේ අංකයෙන් නියෝජනය වෙන්නේ වයස 16 ඉඳන් 50 වෙනකල් තියෙන මේ කාලපරාසය. මේ කාලය ඇතුලේ ජීවිතය දකින විදිහ, වගකීම් සහ අත්දැකීම් වලින් පුදුමාකාර පෙරලියක් තමයි සිද්ධ වෙන්නේ. නව යොවුන් වියේ ඉඳන් පරිණත කාන්තාවක් දක්වා ගමන් කරන මේ යුගය ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් ලොකු වෙනසක් පෙන්눔 කරනවා. ඉතින් අපි බලමු පළවෙනි අදියර යොවුන් අවදිය. වයස 16ත් 22ත් අතර කාලය මේක ලෝකයේ හරිම සුන්දරව දකින අතිශය සංවේදී වකවානුවක්. මෙතන තියෙන විශේෂම කාරණේ තමයි මේ වයසේදී ප්‍රමුඛතාවන් හැදිලා තියෙන විදිහ. මේ කාලේදී නිදහස උපරිමයෙන්ම අගය කරනවා. ඒ වගේම තමන්ගේ බාහිර පෙනුම ගැන සහ යාළුවෝ මොනවා හිතයිද කියන එක ගැනත් ගොඩක් සැලකිලිමත්. ජීවිතයේ ප්‍රධාන අරමුණු විදිහට ආදරය, විනෝදය සහ අධ්‍යාපනයට තමයි මූලිකම තැනක් ලැබෙන්නේ. මේක ජීවිතයේ හරිම ක්‍රියාශීලී සිහින දකින අවධියක්. සම්බන්ධතා ගැන කතා කරද්දී මේ වයසේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි තමන්ට ඇහුම්කන් දෙන, තමන්ව හරියටම තේරුම් ගන්නා වීරියෙක් එහෙමත් නැත්නම් හීරෝ කෙනෙක් වගේ චරිතයකට තමයි මේ කාලේදී වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ. ලෝකීය ප්‍රශ්න වලින් තමන්ව ආරක්ෂා කරන කෙනෙක්වයි ඔවුන් හොයන්නේ. ඊළඟට ලැබෙන්නේ තරුණ අවධිය. ඒ කියන්නේ වයස 23 ඉඳන් 35 දක්වා කාලය. මේක තමයි ජීවිතේ තීරණාත්මකම තීරණ ගන්න කාලය. මේ කාලයේ වෙද්දී යවුන් වියේ තිබුණේ සැහැල්ලු ටිකක් අඩු වෙලා වගකීම් වැඩි වෙනවා. ඇත්තටම ස්වාධීන වෙන්න ලොකු උත්සාහයක් දරනවා. රස්සාව සහ අනාගතය ගැන තමයි දැන් වැඩිපුරම හිතන්නේ. ඒ වගේම නිකම් ආදරයකට වඩා ස්ථාවර බැඳීමක්, සාර්ථක පෞල් ජීවිතයක් සහ වෘත්තීය දියුණුවක් මේ කාලේදී බලාපොරොත්තු වෙනවා. මේක හරියට ජීවිතයේ අත්තිවාරය දාන කාලය වගේ. මෙතනදී හරිම අපූර්ව වෙනසක් සිද්ධ වෙනවා. අර කලින් තිබුණු බාහිර පෙනුමට තැන දෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා දැන් ගතිගුණ සහ පෞරුෂයට තමයි මුල් තැන ලැබෙන්නේ. සම්බන්ධතාවවලදී රූපයට වඩා කෙනෙකුට චරිතය කෙරෙහි ලොකු අවධානයක් යොමු වෙන්න පටන් ගන්නවා. මේක පරිණතභාවයේ මූලිකම ලක්ෂණයක්. මේ අධ්‍යයනයේදී සහකරුවෙකුගෙන් මූලිකවම හොයන්නේ මොකක්ද? ඒ තමයි ආරක්ෂාව සහ සහයෝගය. ජීවිතයේ ගොඩනගන මේ තීරණාත්මක අවධියේදී තමන්ට ශක්තියක් වෙන, තමන්ව දිරිමත් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒක නිකන්ම ආදරයක් නෙවෙයි, ඊට වඩා ප්‍රායෝගික අවශ්‍යතාවයක්. දැන් අපි කතා කරමු අපේ ඊළඟ අධ්‍යයනයේ පරිණත අවධිය ගැන. ඒ කියන්නේ වයස 36ත් 50ත් අතර ඉවසීමෙන් සහ අත්දැකීම් වලින් පිරුණු කාලය. අර කලින් අධ්‍යයනවලට වඩා ප්‍රමුඛතාවන් මෙතනදී හාත්පසින්ම වෙනස්. මුළු අවධානයම වගේ තියෙන පවුලේ දියුණුව සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම මානසික නිදහස කියන දෙයට ජීවිතයේ ප්‍රධානම තැනක් දෙනවා. ගෞරවය වගේම පිළිගැනීමත් බලාපොරොත්තු වෙනවා. අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව හරිම සාමකාමී නිස්කලංක ජීවිතයකට තමයි මේ කාලේදී ගොඩක්ම කැමති. මේ පරිණතාවදීදී සම්බන්ධතාවයකින් මූලිකවම අපේක්ෂා කරන්නේ අවංකකම සහ තමන්ව අගය කිරීම. කිසිම බොරු ආටෝපයක් නැතුව තමන්ගේ කැපවීම වෙනුවෙන් පොඩි හෝ අගය කිරීමක් ලැබෙනවා නම් ඒක ඔවුන්ගේ මානසික සුවයට හුඟක් වැදගත්. ඒ අවශ්‍යතාවය හරිම සරලයි වගේම හරිම ප්‍රබලයි. හරි. දැන් අපි යමු අපේ අවසාන කොටසට. ඒ තමයි කිසිදා වෙනස් නොවන දේවල්, සදාකාලික නියමයන්. මේ ලොකු වෙනස්කම් ඔක්කොම ASCII වයස කොහොම ගියත් කවදාවත් වෙනස් නොවන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඒ තමයි අවධානය, ආරක්ෂාව සහ sannivedanaය. වයස 16 වුණත් 50 වුණත් Tamanව විශේෂ කෙනෙක් විදිහට සලකලා අවධානය දෙනවට ඕනෑම කෙනෙක් කැමතියි. ඒ වගේම ශාරීරික සහ මානසික ආරක්ෂාව කියන හැඟීමත් අත්‍යවශ්‍යයි.
අනිත් වැදගත්ම දේ තමයි ප්‍රශ්නයක් ආවම ඒක මගහරින්නේ නැතුව කතා බහ කරලා විසඳ ගන්න තියෙන කැමැත්ත. මේවා ජීවිතේ කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම කතා කළාට පස්සේ අපිට ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපේ ජීවිතවල ඉන්න කාන්තාවන්ගේ මේ වෙනස් වෙන බලාපොරොත්තු සහ හැඟීම් ගැන ඇත්තටම අපිට තියෙන්නේ කොයි වගේ අවබෝධයක්ද? අද අපි මේ කතා කරපු කරුණු අපේ එදිනදා ජීවිතයේ අත්දැකීම් එක්ක කොච්චර දුරට ගැලපෙනවද කියන පොඩ්ඩක් හිතලා බලන්න. මේ අවබෝධය තුලින් වඩාත් යහපත් සහ ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි.